හායි ට්‍රැවලර්ස් කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා දන්නවත් ඇති මම මේ අද කොහෙද යන්නේ කියලා. ඉතින් අද මේ යන්නේ අපි ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ප්‍රදේශයේ බොල්ලෑගල කියලා පිහිටලා තියෙන මානෙල්වත්ත පන්සලට. මේකට ගොඩක් අය මානෙල්වත්ත තායි පන්සල කියලාත් කියනවා. ඇත්තටම හරිම ලස්සන නිස්කලංක නිදහස් පරිසරයක් තියෙන තැනක්. අපි ඉතින් ගියේ චුට්ටක් වැස්ස මේ බලන්නකො මෙයා මේ ඇඳන් හිටපු ටී-ෂර්ට් එකෙන් ඔළුව පිහදගත්තා මේ ලෙඩ වෙයි කියන බයට. මං නම් ඉතින් වීඩියෝ එක ගන්න තිබ්බ උවමනාවත් එක්ක වැස්ස ගැන එහෙම ලොකුවට හිතුවේ නැහැ. ඇත්තටම හරිම ලස්සන තැනක් මේක. වැස්ස ගියත් මට හිතුන්නේ වීඩියෝ නොකර ඉන්න. මොකද මට හිතෙනවා ඔයාලටත් ඇත්තටම මේ තැන පෙන්වන්න ඕනි කියලා. මොකද ඒ තරමටම නිස්කලංක නිහඬ පරිසරයක අත්දැකීමක් විඳ ගන්න පුළුවන් මේ තැනට ගියොත්. ඉතින් කොළඹ ඉන්න කෙනෙක්ට නම් ලොකු දුරක් නැති නිසා පැයක් වගේ කාලයක් ඇතුළත ගිහිල්ලා මේ පන්සල වැඳ පුදාගෙන එන්නත් පුළුවන්. මෙහිකේ තායිලන්ත භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරනවා. මම දැක්ක ගොඩක් ඉන්නවා. ඉතින් තායි බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්ප ආභාෂයලත් බුද්ධ ප්‍රතිමා විහාර මන්දිර ඒ වගේම ගොඩාක් ගොඩනැගිලි මේක ඉදි කරලා තියෙන්නේ ඒ තායි ආභාෂයෙන්. ඉතින් මේක ගොඩක් අය මානෙල්වත්ත තායි පන්සල කියලාත් හඳුන්වනවා. ඒ නිසා වෙන්න ඇති. ඔයාලත් ඉතින් අනිවාර්යෙන්ම යන්න ගිහිල්ලා ඒ පරිසරයේ තියෙන සුන්දර අත්දැකීම් විඳගෙන එන්න. කපල් වලට උනත් ෆැමිලි එකේ අයට උනත් යාළුවාට උනත් ඉතින් ගිහිල්ලා කොළඹ තියෙන හරි ලස්සන නිස්කලංක පරිසරයක අත්දැකීම විඳ ගන්න පුළුවන් තැනක් මේක. එහෙනම් ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා මගේ වීඩියෝ එක බලලා subscribe කරලා share පාරකුත් දාගෙන යන්න. අනිවාර්යෙන්ම bell icon එකක් click කරන්න. මොකද එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දැම්මම ඔයාලට notification එකක් එනවනේ. එහෙනම් ඉතින් ආයෙ වීඩියෝ එකකින් ගියාම වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. bye bye.